ආයිබෝන් ඔයාලා හැමෝටම පුංචි බිස්නස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ සල්ලි ගෙදර ඉඳලා සුවඳකියාවක් වශයෙන් පටන් ගන්න පුළුවන් ලස්සන මල් පෝච්චියක් හදාගන්න විදිහක් තමයි. මේකට මම අද අරන් තියෙන්නේ ගෝණියක්. ඒ වුණාට ඔයාලට ගෝණියක්ම ගන්න ඕනේ නැහැ. ඔයාලගේ ගෙදර ඉවත දාන මොනවා හෝ රෙදි තියෙන පුළුවන් බෙඩ් ෂීට් වගේ ಜಾති ටවල් අහක දාන ඇඟ පිහින ටවල් තියෙන ඒ වගේ රෙදි ගන්න පුළුවන්. මේකට පොඩි දෙයයි ඕනේ. ඒ වගේ අහක දාන රෙදි සහ සිමෙන්ති කුඩු ටිකක් විතරයි ඕනේ. විශේෂයෙන්ම මුදල් වියදම් කරලා ගන්න ඕනේ මෙන්න මේ වගේ සිමෙන්ති කුඩු ටිකක් තමයි. සිමෙන්ති කිලෝ එකක් රුපියල් 50ක් විතර වෙන්නේ. ඉතින් ඒ ටික පාවිච්චි කරලා කොහොමද ලස්සන මල් පෝච්චියක් හදාගන්නේ කියන එක තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම videos හොඳයි නම් යාළුවට බලන්න share කරන්න. comment කරන්නත් අමතක කරන්න එපා. මෙන්න මේ වගේ ඔයාලට කිලෝ එකක් හරි කමන්නේ ගන්නව නම් ඒ ටික ඔක්කොම දිය කරගත්තොත් එකපාර ගාන්න බලා ගන්න ඕනේ. ඒක නිසා ගෙනාපුවා ඔක්කොම දෙවෙනි පාරත් ගන්න ඕනේ. ඉතින් එහෙමත් ඒවට තියාගෙන ඔයාලට දැනෙනවා උකු ගතිය මෙන්න මේ වගේ ගොඩක්ම උකු වෙන්න දාන්නත් එපා ගොඩක්ම දියාරු වෙන්න දාගන්නත් එපා. ඔයාලට මෙහෙම දානකොට අර ගෝණියට උරනකොට උකු වෙනවා. සිමෙන්ති කුඩු ටික ඉතුරු වෙනකොට ඕනම් වතුර පොඩ්ඩක් එකතු කරලා ගන්න පුළුවන්. මේක ගෝණියක් හෝ රෙදි කෑල්ලක් ඔයා ගන්න එක හොඳටම මිරිකලා පොඩි කරලා එකට සිමෙන්ති උරා ගන්න විදිහට ඒක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනදී ඔයාලට ඕන වෙනවා ඔයාලා මල් පෝච්චිය හදා ගන්න එක එක හැඩතල වලින් භාජන ටිකක් මම මෙතන මේක මේ රයිස් කුකර් එකක් ගත්තේ මාත් හදලා බලන්න යන්නේ මේ වගේ දෙක තුනකට දාලා ලොකුවට ඕන නම් මේ වගේ ලොකු භාජන ගන්න පොඩිවට ඕන නම් පොඩි වගේ භාජන ගන්න. මේකේ හැබැයි කටපැත්තෙන් පොඩ්ඩක් කුඩා වෙනවා නම් හොඳයි. මේකට රෙදි කෑල්ල ටිකක් ලොකු මදි. ඒක දාපුවම ලස්සනට රැලි හැදෙනවා. රෙදි කෑල්ල මීට වැඩිය ලස්සනට එන්නත් පුළුවන්. ඒක නිසා ඔයාලා දෙකෙන්ම කරලා බලන්න. ඔයාලත් සල්ලි දීලා ගන්න යන්න නම් ඕනේ නැහැ. ඒ වුණාට මේ වගේ ලොකු ගෝණි තියෙනවා කඩවල වල රුපියල් 80යි ගෝණියක්. ඒකකින් ওই මල් පෝච්චි වලට කපා ගන්න පුළුවන් 8ක් 10ක් විතර වගේ කපා ගන්න පුළුවන්. ඒක හරියටම කියන්න බෑ. මොකද ඔයාලා ගන්න භාජනයේ අනුව තමයි රෙදි කෑල්ල ලොකු වෙනවා පොඩි වෙනවා. එතකොට යන්නේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ එකපාරක් කරලා ලස්සනට හදලා කරලා අවුවෙන් තියන්න වේලෙන්න ඕනේ. ඔයාලා දෙකක් තුනක් එක එක හැඩතල වලින් එක එක sizes වලින් හදන්න. මේක අර ගේ ඇතුලේ තියාගන්න පුළුවන් විදිහට පුංචි පොට් ඒවා හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ එල්ලලා හදන්න විසිතුරු මල් පැල ඒ වගේ ඒවා හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වලට එක එක ඒවා හදා ගන්න පුළුවන් මේකෙන්. හොඳයි ලස්සනයි. අනිත් මල් පෝච්චි වගේ තමයි වියදම යනවා අඩුයි. වලට පුංචි මුදලකින් ලොකු ගාණක් හොයා ගන්න පුළුවන්. මේක හදලා ඊට පස්සේ ඒකේ තව ටිකක් තියෙනවා. ඒක ඉස්සරහට අපි කරමු. මම බලන්න කියලා දෙන්නම් ඔයාලට අන්තිම වෙනකම් බලන්න වීඩියෝ එක. මේක හොඳට පොඟව ගන්න ඕනේ. හොඳට පොඟවලා ඔයාලා ලස්සන භාජන ටිකක් පොඩි භාජන ටිකක් මල් පෝච්චි වගේ සයිස් වල එක එක සයිස් වල වගේ ඒවා ගන්න. මොකද ඒක මෙන්න මේ වගේ උඩින් තමයි දාන්න තියෙන්නේ අපිට. මේක ගොඩාක් මිරිකන්නත් එපා. හොඳටම ගොඩක්ම මිරිකන්න එපා වේලෙන්න. එහෙම වුණාම මෙන්න මෙහෙම රැලි හැදිලා ලස්සනට තියෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය නම් විතරක් මේ වගේ යටින් විහිදෙයි වගේ කියලා හිතනවා නම් පුංචි ලණුවකින් ගැට ගහලා තියන්න. එහෙම වෙන්නේ නැහැ. ඔක කොහොමම තදව්වේ තියන්න වේලෙන්න. මම අද භාජන 3කට දාගත්තා. මට හිතෙනවා ගෝණිය ටිකක් ඝනකම වැඩි. මේ අර රැඩි ගතිය වගේ එන එක ටිකක් අඩුයි ගෝණියෙන්. රෙදි කෑල්ලෙන් නම් එහෙම නැහැ. ලස්සනට මීට වැඩි ළඟ රැඩිත් හිටිනවා ගොඩක්. ඒ වුණාට රෙදි කෑල්ලට වඩා ගෝණිය හයියි කියලා මට හිතෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ටික වේල ගන්න දවසක් හරි උදේම කරොත් හවස වෙනකොට හරි වේලෙනවා. ඔයාලට මේක කරගන්න මේ දවස් දෙකක් විතර යනකොට මල් පෝච්චි සෑහෙන ප්‍රමාණයක් කරගන්න පුළුවන්. මොකද භාජන තියෙනවා නම් මෙන්න මේ වගේ ලී කොටු ගහලා දාලා එල්ලලා තියන්න මෙහෙම. ඊට පස්සේ ඕකේ වැඩි
ප්‍රමාණයක් නැහැ. ඉතින් මට මේකේ කියන්න බැරි වුණා. මට වීඩියෝ කරගන්න බැරි වෙලා තියෙනවා කොටසක්. දෙවෙනි කෝඩ් එක ගාන එක. ඒකත් දියාරුවට හදාගන්න අර තරම්ම හදාගන්න ඕනේ සිමෙන්ති මිශ්‍රණය. ඒ මිශ්‍රණය ඊට පස්සේ මේකට මෙන්න මේ විදිහට මේ පින්සලකින් ගන්නවා නම් එහෙමයි. නැත්තම් ටිකක් දියාරුවට හදලා වක් කරලා ගන්න පුළුවන්. කොහොම හරි දෙවෙනි කෝඩ් එකක් ගන්න ඕනේ. එතකොට තමයි හොඳම ශක්තිය එන්නේ. ඊට පස්සේ අපි මේ මල් පෝච්චි එක ලස්සනට පාට කරන්න පුළුවන්. නැත්තම් මේ තියෙන විදිහත් හොඳයි නම් ඔයාලට කැමති විදිහකට කරන්න පුළුවන්. ඒ වුණාට ටිකක් හැඩ කරුවම ලස්සනයි. ඒක නිසා අපි මෙන්න මේ විදිහට මම මේ ගාන්නේ සුදු හුණු වගේක් තිබ්බ මං ළඟ. ඒකෙන් ටිකක් තමයි මම මේ ගාන්නේ. මොකද සල්ලි වලට ගේන්න ගියපු නැහැ. ගෙදර තිබ්බේ වගේ තමයි ගාන්නේ. ඔයාලට මේක කරන්න පුළුවන්. එළියේ තියෙනවා නම් හැබැයි වතුර වලින් දිය කරන පාට හරියන්නේ නැහැ. ඒක නිසා ඒකට ඔය ටිනර් වලින් දාලා දී කරලා ගාන වගේ තින්ත එකක් ගන්න වෙනවා. නැත්තම් අනිත් ඒවා නම් ඕට වලින් කරන එකක් ගත්තර කමන්නේ. ඇතුලේ වගේ තියෙනවා නම් මොකද එළියේ තිබ්බහම දිය වෙන්න බලනවා. ඒක නිසා ඔයාලට ගන්න මේ මෙතනදී පොඩ්ඩක් අර ප්‍රමාණයක් අඩුවෙන් කරගන්න. අපි ඊට පස්සේ මේකට ගානක් දා ගන්නත් ඕනේ. ගොඩක් අය මම හිතන්නේ කැමති මේක ලස්සනට තියෙනවා. හරිම වෙනස් විදිහ එකක්. අපිට හිතා ගන්නවත් බැරි විදිහයි මේක. ඔයාලට බිස්නස් එකක් කරන්න පටන් ගන්න ඊට කලින් ගෙදර හදලා බලලා ගෙදර ඔයාලා මල් පෝච්චි ඉවරනකම් හදලා ඒක ඊට පස්සේ මල් හරි පැල හරි එළවලු ಜಾති හරි මොනවා හරි හදලා බලන්න ටික දවසක් තියන්න. ඒකේ අර ලස්සනක් අපිට ටිකක් පාට කරොත් අපිට ගානකට දෙන්න පුළුවන් ලස්සනට දෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ සුදු ගාලා ඉස්සෙල්ලාම අවුවෙන් තියන්න. එක බෙරුනම ලස්සනට සුද එනවා. ඊට පස්සේ ඒකේ තව වලට කැමති විදිහකට කරන්න පුළුවන්. මම මේ කරන විදිහ ඕනේ නැහැ. ඔයාලට මීටදී ලස්සනට කරන්න ඔයාලගේ නිර්මාණශීලී හැකියාව තියෙන අය ලස්සනට කරන්න පුළුවන්. එහෙම අය ගොඩක් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ ලස්සනට ඇඳලා එහෙම වුණාම අපිට ගානකට බයක් නැතුව කතා කරලා දෙන්න පුළුවන්. නැත්තම් ඉතින් මේ අර සිමෙන්ති වලින් විතරක් කළද ඔක මොකද්ද එච්චර ගානක් යන්නේ නැහැ මෙහෙමයි කියලා හිතනවනේ. ඔයාලේ ගතිය නැතිව යන්න, පේන්නේ නැතිව යන්න. අපි මොකෙන්ද කරේ කියලා හොයාගන්න බැරිව යන්න පාට ගාලා ලස්සනට දුන්නාම ගානකට කියන්න පුළුවන්. ඔයාලට ගොඩක් එක දවසකට හදා ගන්න පුළුවන්. එක දවසක් ගන්නවා වේලෙනවා. ඊට පස්සේ දෙවෙනි කෝඩ් එකත් ගාලා දානවා. ඊට පස්සේ තුන්වෙනි දවස් වෙනකොට හදලා ඔක්කොම ටික ඉවර කරගන්න පුළුවන්. 10ක් 15ක් වුණත් එක දවසේ කරගන්න පුළුවන්. පුංචි මුදලයි යන්නේ සිමෙන්ති ටිකක් තමයි වැඩිපුර ගේන්න ඕනේ. සිමෙන්ති ලූස් ගන්නක් තියෙනවනේ කිලෝ එකක් රුපියල් 50යි. ඔයාලට කැමති ගාණක් ගෙනල්ලා කරගන්න පුළුවන්. කිලෝ එකෙන් 4-5ක් පුළුවන්. පහක් කියන්නේ මම මේ වගේ ලොකු වෙව්වා. 5ක් 6ක් පුළුවන්. සමහර පොඩි සයිස් උනොත් ඊට වැඩි වෙනවනේ ඉතින්. ඔයාලා හදන සයිස් එක යනුව තමයි ඒක කොච්චරක් හදන්න පුළුවන්ද කියලා. මම මේ හදලා තියෙන සයිසස් වලින් තමයි කිලෝ එකකින් 6ක් විතර පුළුවන් කියලා කියන්නේ. ඒවා ඉතින් ගානකට දෙන්නත් පුළුවන්. අන්න සුදු මෙව ගෑවට පස්සේ සුදු පාටට ආව ලස්සනට. ඊට පස්සේ මේකේ නම් හැබැයි පාට වේලෙනකොට පාට අඩු වෙනවා. ඒක නිසා ටිකක් තව පාට වැඩියෙන් ගන්න. මේකේ ඔයාලා මේ විදිහට මේ මම අඳිනවා වගේම ඕනේ නැහැ. ලස්සන ඩිසයින් එකකට පොඩ්ඩක් දැක්ක ගමන් හිත යන්න වගේ පාට කරගන්න. මේ ඉතින් ගෙදරට වෙලා බබාලත් එක්ක ඉන්න අම්මලාට හොඳටම පුළුවන් මේක කරගන්න. චුටි බබාලා හිටියත් ගැටලුවක් නැහැ. එයාලත් තියාගෙන කරන්න පුළුවන්. ලොකු කාලයක් යන්නේ නැහැ මේ වැඩේට කරන්න. ඕනනම් උපරිම වාට රෙදි ටික සිමෙන්ති ටික එකතු කරලා ළඟින් තියාගත්තා නම් මේ රෙදි කැලි දාන්න භාජන ටිකක් හදාගන්න තියාගත්තා නම් ඔයාලට ටට්ටක් ගාලා 10ක් 15ක් එක දිගට දාලා ඒ වැඩ ටික ඉවර කළා ඔයාලට තව වැඩ ඕන තරම් වැඩක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක වේලුණෙන් පස්සේ ඊළඟ දවසෙත් එහෙමයි. ඒ වැඩේට පැය දෙකක් උපරිම ගියොත් ඕන තරම් හදාගන්න පුළුවන් කාලේ තියෙනවා. කලින් බඩු ටික ලැස්ති කරලා වරදින් දන්නවා මම අවදි කරන්න ඕනේ මේ වැඩේ කරන්න ඕනද කියන එක ටාගට් කරගෙන ඉන්න ඕනේ. ඒක නිසා ඊට පස්සේ ඒකට බඩු ටික ලැස්ති කරගත්තා නම් ඉක්මනට වැඩ කරගන්න පුළුවන්. බබාලා කී දිනක් හිටියත් ගැටලුවක් නැහැ. ඉස්කෝලේ යන බබාලා හිටියොත් ඉස්කෝලේ ගිය වෙලාවට ඕන තරම් කාලය තියෙනවා.
චුටි බබාලා ඉන්නවනම් චුටි බබාලා නිදාගත්ත වෙලාවට හොඳටම ඇති මේ වැඩේ කරගන්න. උදේම හදලා දාගන්න මොකද වේලෙන්න ඕන නිසා. ඉතින් හොඳයි ලාභයි. හොඳම ලාභයක් ගන්න පුළුවන්. හොඳම ලාභයක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තීන්ත ගන්නකොට හරි ලස්සනට අර හිත යන්න ගාගත්තාම කට්ටිය ලස්සනට ගන්නවා අනිවාර්යෙන්. මෙතනදී අර ලොකු ගාණක් කියන්න යන්න එපා. ඔයාලට ගියේ වියදමයි ඔයාට ගාණක් තියාගෙන ලාභයක් තියාගෙන ගාණක් කතා බලා ගන්න. මොකද ගණන් වැඩි වුණාමත් ගන්නෙ නෑනේ. ඒක නිසා ඒකට වටිනා කියන ගාණක් දෙන්න ඕනේ. මට හිතෙනවා මේ වගේ එකක් රුපියල් 350 400ක් විතර වගේ ඒ ගණන් වලට පාඩු නැහැ. ඔයාලට පාඩුයි වගේ නම් තව පොඩි මුදලක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ඉස්සෙල්ලා හදලා බලන්න කොහොමද ඔයාලට යන කොස්ට් එක කියලා හදාගන්න. මම අර සිමෙන්ති වලට යන එකයි ගෝනි කඩෙන් ගත්තොත් විතරක් ගෝනියකට රුපියල් 80ක් යනවා. ගෙදර ওই පරණ පාවිච්චි කරන්න බැරි බෙඩ් ෂීට් වගේ තද කොටාක්ම තද ඒවට ඩෙනිම් වගේ ගන්න එපා. ඒව ටිකක් හරි දරන වගේනේ දරන ඔය වගේ. ඒක නිසා බෙඩ් ෂීට් වගේ මෙන්න මේ වගේ තමයි ඉවර වෙනකොට පේන්නේ. දැන් මේක හැබැයි වෙනුනම් පාට අඩු වෙයි. ඊට පස්සේ ඒකට අපි ඕනම මල් පැලයක් හරි එළවලු පැලයක් හරි බටු මිරිස් ඕන එකක් හදාගන්න පුළුවන් ඇන්තූරියෙන්. ඒ වගේම හොඳ පොස් ටිකක් දාලා හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. හදලා බලලා කොහොමද කියලා කොහොමත් බිස්නස් එකක් පටන් ගන්න කලින් අපි ගෙදර හදලා බලන්න ඕනේ. ඊට පස්සේ ඒකට යන වියදම බලා ගන්න ඕනේ. අපි ඊට පස්සේ ඒකට ගාණක් නියම කර ගන්න ඕනේ. ඔයාලා එක සයිස් එකකින් හදනවා නම් එහෙමයි. නැත්නම් සයිස් දෙක තුනකින් හදනවා නම් එහෙමයි. කොහොමත් බිස්නස් එකක් පටන් ගන්නකොට නම් එකකින් හදලා මදි. ඊට පස්සේ ඔයාලට සීට් ක්‍රමයකට කට්ටියට කතා කරගන්න පුළුවන්. ඔය ළඟ තියෙන කඩවල් වලට දාන්න පුළුවන්. විකුණ ගන්න ඕන තරම් පුළුවන්. ෆෝන් එකක් දැන් නැති කෙනෙක් නැහැනේ. ඕනම කෙනෙකුට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඒ ෆෝන් එක කරා ඕන තරම් බිස්නස් හදා ගන්න පුළුවන්. කස්ටමර්ස්ලා හොයා ගන්න පුළුවන්. හැකියාවක් දැන් තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මොකද ඇඩ් එකක් දාපු ගමන් කට්ටිය දැක්කහම එයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් එයාලා කතා කරනවා. මේ වගේ ඒවා කුරේස ඉස්සරහා යවන්නත් පුළුවන්. කැඩෙන්න බිඳෙන්නේ නැහැ. ඉතින් හොඳයි. හොඳ කට්ටියට කරන්න පුළුවන් හොඳ ස්වයං රැකියාවක් කාන්තාවන්ට විශේෂයෙන්. ගැහැණු ළමයින්ටත් පුළුවන්. මේක පිරිමියට නම් ගැලපෙන්නේ නැහැ. ඒක මහා පරිමාණයෙන් කරනවා නැති දෙන්නට මේක තුලා කරන්නත් පුළුවන්. ඒ වුණාට මේ ගෙදර නම් කාන්තාවට සුදුසු ඉතාවන්න. ඕනනම් මල් පැලයක් හදලත් ඔයාලට දෙන්න පුළුවන්. නැත්නම් නිකම්ම දෙන්නත් පුළුවන්. මල් පැලයක් හැදුවොත් තවත් වටිනාකම වැඩිනේ. මල් පැලයක් හරි මිරිස් පැලයක් හරි මොකක් හරි කමන්නේ වටිනාකම වැඩි. ඉතින් එහෙම හදලා දෙන්නත් පුළුවන් නම් ඔයාලා එහෙමත් කරන්න. ඔයාලත් කීයක් හරි කමන්නේ වැඩියෙන් ගන්න පුළුවන් විදියට හදලා දෙන්න. මොකද මේක අමාරුම නැති වැඩක් නිසා දවසේ පොඩි කාලයක් වැය කරලා කරන්න ඕනේ. මෙන්න මේ විදිහට හැදුවා. පස් ටිකක් පුරවලා ටක් ගාලා පැලයක් හැදුවා. පැලේ මුල් අලනකන් තිබ්බා. ඊට පස්සේ ගානකට දෙන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා හොඳටම හොඳයි. ඔයාලට ගෙදර ඉඳන් කරන්න පුළුවන්. හදලා බලන්න ඉක්මනින්ම. හදලා බලලා හොඳයි නම් මට කියන්න ඕනේ. ෆොටෝස් දාන්නත් ඕනේ බලන්න. ඉතින් මම මේ වගේ හොඳ ඔයාලට පටන් ගන්න පුළුවන් කරන්න පුළුවන් ස්වයං රැකියා අයිඩියාස් තමයි දෙන්නේ. මම දන්න මට කියලා දෙන්න පුළුවන් ඒවා. ඉතින් ඔයාලට හොඳයි නම් රෙකමන්ඩ් කරන්නත් අමතක කරන්න එපා. හදලා බලන්න පටන් ගන්න. හොඳම හොඳ ස්වයං රැකියාවක් වශයෙන් කරන්න පුළුවන් දෙයක් තමයි මේක කියලා මට හිතෙනවා. හදලා බලන්න කියන තමයි තියෙන්නේ. මොකද කොස්ට් එකත් යනවා අඩු. යාලට වැඩි ලාභයක් ගන්න පුළුවන් බය නැතුව. ලොකු අමාරුවකුත් නැහැනේ. තියෙන සම්පත් හොයා ගන්න පුළුවන් ඒවා තියෙන්නේ. ඉතින් හදලා බලන්න. හොඳයි කියලා හිතන මෙන්න මේව තමයි මම හදාගත්ත මල් පෝච්චි දෙකේ. මම නම් හැදුවේ බටු පැල මිරිස් පැල මල් පැල ඕන දෙයක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න කියලා මම නැවතත් මතක් කරනවා. තවත් මේ වගේ වටිනා කියන වීඩියෝවක් දිගටම මම ගේනවා. ඔයාලට වටිනාම එකක් ඉක්මනින්ම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ හොඳයි නම් කියන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න.
අන්න තමයි මගේ මල් පෝච්චි දෙක මම වැඩ අවසන් කරලා ඉවරයි. ලස්සනයි නේද? පාට ටිකක් නම් අවුල් වගේ. වෙලෙනකොට මං කියවල පාට අඩු වෙනවා කියලා. ඒක වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වෙලාවට තද පාටට ගන්න. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.